බිස්නස් එකේ වැඩිම ලාභයක් ගන්න පුළුවන් රෆ් මාකට් එකේ ගලක් ගත්තා. කියන්නේ අපි යන පොළවල් වලට ගිහින් ගලක් අරගෙන නැවත රීකට් කරලා හෝ ඒ ගල නැවත රෆ් පිටින්ම කෙනෙකුට විකුණුවොත් තමයි වැඩි ලාභයක් එන්නේ. බේරුවල ගිහින් ගලක් අරන් ඔයාලා විකුණනවා නම් බේරුවල අරන් විකුණනවා ඔයාලට වෙනින්ම කෙලින්ම ඒ කියන්නේ කෙලින්ම ඩිරෙක්ට් බයර් කෙනෙක් ඉන්න ඕනේ ෆොරෙන්. ඩිරෙක්ට් බයර් කෙනෙක් ඉන්නවා නම් අන්න බේරුවල ගිහින් ගත්තට කමන්නේ. උදාහරණයක් ගන්නකො ඉතාලියේ ඉන්නවට බයර් කෙනෙක් ඔයාට ඕනේ කරත් තුනේ නිල් ලූප්ලින් අන්හීටඩ් රොයල් බ්ලූ ගල් කැලි 10ක්. ඔයා පොලට ගියයි කියලා නිමිති කරලා සමහරට එක දවසින් ඒ ගල් ටික හොයාගන්න බෑ. හැබැයි ඔයා බේරුවල ගියොත් අන්න තියෙන ගල් මට ඕනේ මෙහෙමයි කියලා පුටුවක වාඩිලා එහෙම දුවන්න ඕනේ නැහැ ගල් ටික එනවා. හැබැයි අතන ගන්නවට වැඩි. හරි. ඒක කට් ඇන්ඩ් පොලිෂ් මාකට් එකේ ලොකුවට ඉගෙන ගන්න දෙයක්වත් නැහැ ඇත්තටම. ගොඩක් කට්ටියට රෆ් මාකට් එක තමයි අයිඩියා නැත්තේ. ඉතින් අපි පොළොවේ ලංකාවේ මැනික් හැදන අය විදිහට අපි බිස්නස් එකේ ඉන්නවනම් වැඩියෙන්ම දැනගන්නත් ඕනේ. පොලකට ගිහින් ගලක් අරගෙන රළු මැනිකක් ඒක කොහොමද විකුණන්නේ? ඒක කට් ඇන්ඩ් පොලිෂ් කරලා විකුණනවද නැත්නම් රෆ් එකේ විකුණනවද කියන එක. Ceylon Gemological Institute.